කොහොමද යාළුවනේ අතුගල හැල්ම අපේ පේජ් එකට සාදරයෙන් පිළිගන්නවා. මෙන්න මේ වගේ සාරි එකක් හදන්න තමයි අපි අද ලෑස්ති වෙන්නේ. රේයොන් සාරියක්. මෙන්න මේ පාට ටික තමයි පාවිච්චි කරන්නේ. තද වර්ණයෙන් ඩිසයින් එකක්, ලා වර්ණයෙන් සාරියක් තමයි වියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් රේයොන් කෝන් 5ක් විතර අපිට යනවා. රේයොන් උතා ගනිද්දී පර්න් එක වතුරේ පොඟවලා ගන්න ඕනේ. නිකන් උතන්න බෑ. ඒ විදිහට පොඟවලා මෙන්න අපි ඩිසයින් එකට ගන්න පාට දෙපටක් තමයි උතා ගන්න. ඩිසයින් එක හොඳට පේන්න ඕන හින්දා නූල් දෙපටක් යනවා. එක වාර 4ක් විතර යොදනවා. එතකොට මේ සාරියට යොදන තනිපට නූල එතකොට මේ සාරිය ලස්සන කරන්න ඩිසයින් යොදන අපි කෙන්ද ඒව සීරුවට උතා ගන්න ඕන. අපි කපු නූල් උතන විදිහට නෙවෙයි ඊට වඩා සීරුවට මේ වැඩේ කරගන්න ඕන. කෙන්ද යොදන්න සාරියේ ලස්සන ගන්න, ලස්සන වැඩි කරගන්න. ඉතින් අපිට මේක ඩිසයින් එකට දාන නූල් දෙකක් එක්ක උතා ගන්නත් පුළුවන්. තනියෙන් නූලක් විදිහට වියන්නත් පුළුවන්. එක්කෝක කරත් වෙන්නේ සාරිය පෙනුම වැඩි කරන එක. මම දැනට මේ විදිහට නූල් ටික උතා ගත්තා. තනිපට නූලයි, ඩිසයින් නූලයි, කෙන්දයි. ඉතින් මේ විදිහට අපි වෝප් එක ලෑස්ති කරලා තියෙනවා. කලින් වීපු රෙද්දකුත් මේකේ තියෙනවා. හෙඩ් පීස් එකෙන් පටන් ගන්න හින්දා ටසල් ටික ඇරලා තමයි තියෙන්නේ. ටසල් ටික ඇරලා හෙඩ් පීස් එකෙන් පටන් ගන්නවා. ඉතින් වැටි 4කින් අපි නූල් ඇදලා පොළු 6කට ලුම් කරලා ලොකු වැඩ කොටසක් කරලා තමයි අන්තිමට වියන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලස්සන මෝස්තරයක් එනවා මේකෙන්. ග්‍රේ නූල් තමයි දිග් දාලා තියෙන්නේ. මෝස්තරේ තාම පොඩි කොටසකට තමයි දාලා තියෙන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න ඉස්සරහට ලස්සන සාරි බලන්න. ඉතින් එන්නම් යාළුවනේ.